කුඩු කාලා ඉන්නේ മന്ത്രിලා අපේ චානක മന്ത്രിතුමාලා මොකද්ද මේ කුඩු කාපු අමාරුව දැන් පොයින්ට් එක මොකද්ද മന്ത്രിතුමනි ඉතුමාලාට කුඩු කාලා ඉන්නේ කියලා කියන්න බෑ පාර්ලිමේන්තුව ඇතුලේ වහාම ඉතුරු ඉවත් කරන්න කියන්න. එහෙම කියන්න බෑ മന്ത്രിතුමාලා කුඩු කාලා ඉන්නේ. කුඩු කාලා මුලාසනහර උඩ മന്ത്രിතුමා කතානායකතුමාගේ අවධානයට යොමු කරන්නම්. කුඩු කෑ කතාව කියන්නේ සාහිත්‍ය කතාවක්. එන්නඩා කරින්ග. දැන් කුඩු කුමාරයා කුලප්පු වෙලා ඉන්නේ. ඇයි කුඩු කුමාරයා කුලප්පු වෙලා ඉන්නේ? ඇත්තටම පොදු ව්‍යාපාර ගැන නෙමෙයි අද කතා කරන්න තියෙන්නේ මඩ ව්‍යාපාර ගැන. විපක්ෂයේ මඩ ව්‍යාපාර ගැන. අද මේගොල්ලෝ උදේ පාන්දරම අපේ ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ සභාවට ඇවිල්ලා දඟර ගහලා පෙනේ පුප්පලා පයන්න පෙන්නලා තඩි ණයෙක් කැරියා. මොකද්ද කිව්වේ? එයා කිව්වා අර ඡන්දේ කාලේ කිව්ව කතාව වගේම එකක්. ජනාධිපතිවරණය දිනපු ගමන් යන්නේ කියුබාවේ කිව්වා. ඒ જાතියම බොරුවක් කිව්වා. මොකද්ද කිව්වේ? අපි බයයි කිව්වා ප්‍රයිවට් මොඩල් වලට. ආර්ථික පෞද්ගලික මොඩල් වලට බයයි කිව්වා. අපි දිග මොඩල්, කොට මොඩල්, පොඩි මොඩල් ඔය මොඩල් මොකකටවත් බය නැහැ. හැබැයි අපි හොර මොඩල් වලට බයයි. දැන් මේ පාර්ලිමේන්තුව හොඳ මොඩල් එකක් පාවිච්චි කරේ හොරකමට. ජනාධිපතිකම හොඳ මොඩල් එකක් පාවිච්චි කරේ හොරකමට. ඇමතිකම മന്ത്രിකම හොඳ මොඩල් එකක් පාවිච්චි කරේ හොරකමට. ඒ නිසා අපි හොර මොඩල් වලට බයයි. ඒ නිසා දැන් මොකද්ද මේ කියන්න හැදුවේ? දැන් CB එකේ සභාපති කාලෙක LTL එකේ සභාපති. ඒක අමතක කරලා එයා කියනවා එක වෙලාවක දැන් LTL එක ලාභ ලබනවා. හැබැයි CB එක විදුලි බල මණ්ඩලේ පාඩු ලබනවා. මොකද එහෙම වෙන්නේ? ඒවට අපි බයයි. ඒවට අපි ගතු කියනවා. ඔන්නෝම කියනවා. මොකද්ද මේ ජනතාවට කියන්න හදනවා? අපි මේ පෞද්ගලික දේපල වලට එහෙම නැත්නම් පෞද්ගලික ව්‍යාපාර කරගෙන යන්න දෙන්නේ නැහැ. අපි ඒවට විරුද්ධයි වගේ එකක් කියන්න උත්සාහ කරනවා. ඒක තමයි කියන්න හදන්නේ. හැබැයි ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ? LTL සමාගමේ 163ක අයිතිය තියෙන්නේ විදුලි බල මණ්ඩලයට. 127ක් තිබුණා ABB සමාගමට. ඒක විකුණලා යන්න යද්දී LTL එකේම දේපොළ උගසර තියලා ණයක් අරන් අලුත් සමාගමක් හදලා ගත්තා. අරගෙන ඒක වෙනම පුද්ගලිකව පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒකේ සේවකයන්ට 10ක කොටස් ප්‍රමාණයක් තිබ්බා. ඒකේ ප්‍රතිලාභ ගෙවුවද නැද්ද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා. හොඳ මොඩල් හොර මොඩල් විදිහට පාවිච්චි කරා. ඒකේ ඉන්න පුද්ගලික කණ්ඩායමක් එකතු වෙලා ඒ නිසා උසාවි ගිහිල්ලා සේවකයෝ නඩු දැම්මා. තමන්ගේ අයිතිය ඉල්ලුවා, වන්දි ඉල්ලුවා. ඒ නඩු තියෙද්දී 19 වෙනි සංශෝධනය ආවා. 19 වෙනි සංශෝධනෙන් මේ රජයේ කොටස් තියෙනවා නම් විගණනය කරන්න අවස්ථාව දුන්නා. හැබැයි 19 වෙනි සංශෝධනයේ වගන්තියක් පෙන්නලා ඒක යට කරලා නොදී හිටියා, උසාවි ගියා. ආයෙ පාරක් 20 වෙනි සංශෝධනයෙන් වරද හැදුවා. හැදුවට පස්සේ ආයෙත් උසාවියේ මේක ඇද ඉඳලා නඩුව ඉල්ලාස් කරගත්තා. ඊට පස්සේ 20 වෙනි සංශෝධනයෙන් කරන්න දෙයක් නැති වුණාට පස්සේ දැන් ඔඩිටර් ජෙනරල්ට විගණකාධිපතිතුමාට මේකේ අවසරය දෙන්නම් කියලා බෝඩ් ඩිසිෂන් එකක් අරගෙන ඊට පස්සේ ඒකෙම අර දුහිතෘ සමාගම ගිහිල්ලා කමර්ෂල් හයිකෝර්ට් එකේ නඩුවක් දාලා ඒ විශේෂ මහා සභාව වැළැක්වුවා. තාම නඩුව යනවා. දැන් මොකද්ද මේක ඇතුලේ පේන්නේ? හොඳ මොඩල් හොර මොඩල් විදිහට පාවිච්චි කරන විදිය. මහජනයාගේ මුදල් මහජන මුදල් තියනවා පෞද්ගලික සමාගමක් ඇතුලේ. ඒක විගණනය කරන්න ඕනේ කියලා කියනකොට විගණනය කරන්න දෙන්න බෑ කියලා අධිකරණයට ගිහිල්ලා විවිධ මහජන මත හදලා විවිධ අයට බලපෑම් කරලා මේක වළක්වන්න හදනවා. අර අධ්‍යක්ෂක මණ්ඩලය ආවා කෝප් සභාවට අධ්‍යක්ෂකතුමෙක් එතුමා කිව්වා මේ සමාගම රජයට 151 වළක්වන්න යන්නේ එක වළක්වලා ඕන දෙයක් කරලා දෙන්නම් ඒක වළක්වලා දෙන්න කියලා කිව්වා කියලා මේ සමාගම. නම් කීපෙකුත් කිව්වා. ඒ නිසා අපි මොඩල් වලට බය නැහැ. හැබැයි අපි හොර මොඩල් වලට බයයි. මොකද අපි සුදුහුණු ගන්න යන්නේ නැහැ. මොකද අපි විදුලි බල මණ්ඩලයේ හරි LTL එකේ හරි කොන්ත්‍රාත් කරලා නැති නිසා. සමහරු කොන්ත්‍රාත් කරපු අය ඒ නිසා ඒගොල්ලෝ සුදුහුණු ගන්නවා. අපි ඒ නිසා ඒවැ සුදුහුණු ගන්න යන්නේ නැහැ. ඊළඟට දැන් කියනවා සේවකයෝ බය වෙලාලු. රාජ්‍ය සේවකයා බය වෙලාලු. රාජ්‍ය සේවකයාට දරා ගන්න බැහැලු. දැන් වැඩ කරන්නේ නැහැලු. කවුද කියන්නේ? අපේ මේ മന്ത്രിතුමා
ජය මහ මන්ත්‍රීතුමා හොරු බය වෙන එක හොඳයි. හොරු බය වෙන්න ඕනේ. නීතිය ඉස්සරහා බය වෙන්න ඕනේ. නීතියට නැවෙන්න ඕනේ, දන ගහන්න ඕනේ, නීතියට අනුව වැඩ කරන්න ඕන. හොරු බය වෙන එක හොඳයි. හැබැයි ඇත්තට වැඩ කරන සේවකයෝ බය වෙන්නේ නැහැ. දැන් අපි මේ විමර්ශන කරනකොටද බය වෙලා ඉන්නේ? නෑ, ඇත්තට බය වෙලා හිටියේ කොහෙද? LRC එකේ නීති නිලධාරියා මොකද්ද කිව්වේ කෝප් සභාවට ඇවිල්ලා? SM චන්ද්‍රසේන මිලියන 350 ගන්න අමාත්‍යංශයට එන්න කියලා තවත් නිලධාරියෙක් එක්ක පුටුවට පයින් ගාලා කුණු හර්ප කියලා බැන්නේ කියලා කිව්වා. බය වෙලා හිටියේ ඒ වෙලාවේ බය වෙලා හිටියේ. තරුණ සේවා සභාවේ නිලධාරිතුමිය ඡන්දට කලින් දවසේ මිලියන 100ක් චෙක් අස්සම් කරන්න කියද්දි බය වෙලා හිටියේ එතුමිය ඇඬුවා. ඔව්. බය වෙලා හිටියේ ඒ වෙලාවේ. ඒ නිසා රාජ්‍ය සේවකයාගේ කොන්ද කඩලා නැහැ. කොන්ද කෙලින් කරලා තියන්නේ මේ ආණ්ඩුව. කොන්ද කෙලින් කරලා තද කරලා හරි ගස්සලා හිට ගස්සලා තියන්නේ මේ දූෂණයට වංචාවට එරෙහිව. ඒ නිසා රාජ්‍ය සේවකයා දැන් බය නැහැ. රාජ්‍ය සේවකයා ඉස්සරහට ඇවිල්ලා මේ වැඩ කටයුත්ත නිසි පරිදි කරනවා. ඊළඟට දැන් තව චෝදනාවක් කරා අපේ LRC සභාපතිතුමා සම්බන්ධයෙන් නියෝගයක් තියෙනවා කිව්වා ඉඩම් ටික පවර ගන්නේ නැහැ කියලා කිව්වා. පිල්ලයන්ගේ කාගේද ගෝල්ලෙක්ගේ ඉඩම් තියෙනවා කිව්වා. නෑ. මේ ඒ අනිත් එක. අයතාලේ විදියට පාවිච්චි කරන ඉඩම් සම්බන්ධයෙන් වර්තමාන සභාපතිවරයා සහ LRC එක විමර්ශනයක් කරලා මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට අනිත් පාර්ශවයේ නඩුවක් දාලා තිනවා. දැන් LRC එක ඒකට කරුණු කියනවා, උසාවියට යනවා, නඩු වලට කතා කරනවා. ඒ නිසා මේක නියෝගයක් දීලා තියෙන එකක් ඉඩම් පවරා ගත්තේ නැහැ. දැන් මේ බොරු කියන එක මුචලින්දලා ඉන්නේ ඔක්කොම. කෙලින්ම පයන්න එළිය දාගෙන මුචලින්දලා ඉන්නේ මේකේ. දැන් මේගොල්ලෝ හැබැයි මෙහෙම එකක් තියෙනවා. බොරුවක් කියනකොට ඔය જાතියටවත් බොරුව කියන්න ඕනේ. මොකද හේතුව තව විනාඩි දෙක කාලයක් ඉතුරු තියෙනවා. ඔය જાතියටවත් බොරුව කියන්න ඕනේ. මොකද පස්සේ සොරි කියන්න ඕනේ නැහැ, මෙතනම අහු වෙනවා. ඒ නිසා ඒ જાතියට බොරු කියන එක හොඳයි. ඊළඟට ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපේ ගරු චානක මන්ත්‍රීතුමා, මගේ මිත්‍රයා DV චානක මන්ත්‍රීතුමා, එතුමා ඉඳන් කිව්වා මේ ඒ කාලේ ටීම් එකලු මොකද්ද මුලින්ම ෆවුන්ඩේෂන් එක දාන්න, මුල් ගල තියන්න කලින් ෆවුන්ඩේෂන් එක දාන්න කලින් බිත්ති බදින්න කලින් වහලේ ගහන එක, වහලේ ගේන එක. ඒක ටීම් එක. ලෝටස් ටීම් එකලු ඒ කාලේ. ඔව් ලෝටස් ටීම් එක තමයි නිදහස් පක්ෂ දෙකට තුනට කඩලා අලුතෙන් කරන්න යන කුමන්ත්‍රණ ව්‍යාපාරේ ටීම් එක තමයි ඒක. ඉතින් ඒ ටීම් එකට ටීම් එක බැහැලා එයාපෝට් එක හාලා එයාපෝට් එක නෑ දැන් අද. ඒක හදාගන්න බෑ දැන් අද. ඒ ගානට අවිල්ල තියෙන්නේ. ඒ නිසා මුල් ගල විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ කන්ටේනර් ගැන පුදුම අමාරුවක් තියෙනවා දැන්. ඇයි මේ වෙන මුකුත් නිසා නෙමෙයි, විශේෂයෙන්ම කන්ටේනර් අමාරුව හැදිලා තියෙන්නේ අපේ മന്ത്രിතුමාලට කුඩු කාලා ඉන්නේ. කුඩු කාලා ඉන්නේ മന്ത്രിලා. අපේ චානක മന്ത്രിතුමාලා. මොකද්ද මේ කුඩු කාපු අමාරුව? දැන් පොයින්ට් එක මොකද්ද මන්ත්‍රීතුමනි? තුමාලාට කුඩු කාලා ඉන්නේ කියලා කියන්න බෑ පාර්ලිමේන්තුව ඇතුලේ වහාම ඉතුරු ඉවත් කරන්න කියන්න. එහෙම කියන්න බෑනේ മന്ത്രിතුමාලා කුඩු කාලා ඉන්නේ. කුඩු කාලා දැන් ගරු මන්ත්‍රීතුමා කතානායකතුමාගේ අවධානයට යොමු කරන්න. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමා කතානායකතුමාගේ අවධානයට යොමු කරන්න. කුඩු කෑ කතාව කියන්නේ සාහිත්‍ය කතාවක්. එන්නඩා කොන්ජි උක්කාරින්ග මේ කුඩු කෑ කතාව කියලා කියන්නේ සාහිත්‍ය කතාවක්. ඒ නිසා ඒක තේරෙන්නේ නැති මෙයා වෙන කතාවක් කියනවා. ඒ නිසා මේ වගේ ජෝකර්ලා තමයි දැන් ඉන්නේ. දැන් කුඩු කුමාරයා කුලප්පු වෙලා ඉන්නේ. ඇයි කුඩු කුමාරයා කුලප්පු වෙලා ඉන්නේ? දැන් ඒගොල්ලන්ගේ කට්ටිය කුඩු ගෙනල්ලා අයිස් ගෙනල්ලා කන්ටේනර් පිටින් ගෝලියොත් ගෙනල්ලා දැන් ඒව අහුවෙනකොට දැන් ලොකු අමාරුවක් තියෙනවා, බයක් තියෙනවා. දැන් ඒක වහගන්න කන්ටේනර් 300 එකක ඇවිදිනවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේක මේ ආණ්ඩුව කෝප් එක විදිහට මේ ආණ්ඩුවේ ජනතාවට දීපු පොරොන්දුව ඉෂ්ට කරමින් ඉන්නවා. ඔබතුමාගේ කාල වේලාව අවසන් වෙනවා. ගරු මන්ත්‍රීතුමා මම අවසන් කරනවා. මේක තමයි accountability එක. ඉස්සෙල්ලා තිබුණේ අලිබබයි හොරු 40 යාණ්ඩු. ඒවට තිබ්බේ නැහැ accountability එකක්. වගවීමක් තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට වගකීමක් ගැන තිබ්බේ නැහැ මහජන මුදල් ගැන. ඒ නිසා ඒගොල්ලන්ට මේ ගැන කිසි ඌමනාවක් තිබ්බේ නැහැ. හැබැයි මේ ආණ්ඩුවට වගවීම පිළිබඳ ලොකු ඌමනාවක් තියෙනවා. ඒ නිසා ජනතා මුදල් ආරක්ෂා කරනවා. ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ නිසා අනාගතයේ ජනතාවගේ මුදල් ආරක්ෂා කරන්න, ජනතාවගේ දේපල ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. කිසිදු වෙනසක් නැතුව ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒ නිසා අපි අවසාන වශයෙන් බොහොම පැහැදිලිව
මේ මහජන ආණ්ඩුවේ වගකීම ඉෂ්ට කරන කෝප් සභාවක් විදියට මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය වඩා ශක්තිමත් කරන්න මේ හොර නඩේ අල්ලලා ජනතාවගේ දේපොළ මංකොල්ල කාපු දේපොළ නැවත මේ රටේ මහජනතාවට උරුම කර දෙන ක්‍රියාවලිය ශක්තිමත් කරන වැඩේ ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපි කවුරුත් මේ පාර්ලිමේන්තුව විදියට ඒ ක්‍රියාවලිය ශක්තිමත් කරමු කියන ඉල්ලීම කරමින් මම නතර වෙනවා. බොහොමත්ම ස්තුතියි.